සුබ දවසක් ඔයාලට cooking restaurant with Indu YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ පුළුන් වගේ soft එකට marshmallows හදන විදිහ. ඉතින් මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක්. ලොකු පොඩි කවුරුත් කැමති නිසා මේක අවුරුදු කැවිලි මේසටත් හදන්න පුළුවන්. එහෙනම් අපි බලමු හදාගන්නේ කොහොමද කියලා. අපට ඕන කරනවා සීනි ග්‍රෑම් 250ක්, කෝම්ෆ්ලවර් මේස හැඳි 2යි, ජෙලටින් මේ වගේ ග්‍රෑම් 30 පැකට් එකයි. අපි මුලින්ම ජෙලටින් ටික නටන වතුර දාලා දිය කරගමු. නටන වතුර මිලිලීටර් 100ක් දාගෙන මේක හොඳට දිය කරගන්න. කැට හිටින්නේ නැති වෙන්න හොඳට දිය කරගන්න. ඊට පස්සේ එක පැත්තකින් තියලා සීනි ටික පෑන් එකකට දාගමු. සීනි ටික දාගෙන ඒකට වතුර මිලිලීටර් 150ක් දාගන්න. ඇල් වතුර තමයි දාගන්න ඕන. ඒ සීනි ගත්ත භාජනයේටම සීනි ප්‍රමාණයටම වතුර එකතු කරගත්තාම හරි. දැන් අපි මේක හොඳට මේ වගේ දිය කරගන්නවා. මේ වෙලාවේ මධ්‍යම ප්‍රමාණයේ ගින්දර තියාගන්න. මේ සීනි එක විනාඩි 6-7ක් මේ වගේ ලිපේ තියාගන්න ඕන. වගේ හොඳට පෙන දානකොට අපි ඒකට ජෙලටින් ටික එකතු කරගමු. සීනි ටික නූල් ඇදෙන පදමට තියාගන්නේ නැහැ. එතකොට තමයි ගල් වෙන්න බලන්නේ. ජෙලටින් ටික එකතු කරගෙනත් විනාඩි 4-5ක් වගේ හොඳට කලවම් කරගනිමින් මඩ ගින්දරේ තියාගන්න. මේ විනාඩි 2කට විතර පස්සේ හොඳට මද ගින්දරේම තියාගන්න ලිප. විනාඩි 5ක් ගියාම මෙන්න මේ වගේ හැංගිලි දෙකට අරන් බලන්න නූලක් වගේ දිගට ඇදෙනවා නම් මේ වෙලාවේ ලිප ඕෆ් කරගන්න. අපි මේ මිශ්‍රණය වෙන බෝල් එකකට මේ වගේ දාගන්නවා. මේ මිශ්‍රණය විනාඩි 5ක් විතර නිවුනහම මේ වගේ අපි හොඳට බීටර් කරගමු. බීටරේ ෆුල් ස්පීඩ් දාලා විනාඩි 5ක් වගේ බීටර් කරාම ඇති. අයිස්ක්‍රීම් එකක් ගන්නට වගේ බීටර් වුණාම අපි මේක නවත්තනවා. ඊට පස්සේ මම මේ මිශ්‍රණයෙන් භාගයක් බටර් ගාගත්ත මේ වගේ නාස්ටික් තැටියකට දාගන්නවා. ඔයාලා කලරින් එකතු කරගන්නේ නැත්නම් මුළු මිශ්‍රණයම මේ තැටියට එකතු කරගන්න. මිශ්‍රණය දාලා තැටිය පොඩ්ඩක් උස්සලා අතාරින්න.
ඉතිරි මිශ්‍රණයට මම මේ වගේ රෝස් පාට කලරින් පොඩ්ඩක් එකතු කරගන්නවා. ඊට පස්සේ නැවතත් විනාඩියක් දෙකක් බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ මිශ්‍රණෙත් මේ මිශ්‍රණයට මෙහෙම දාගන්නවා. ඊට පස්සේ ආයෙ ට්‍රේ එක මේ වගේ උස්සලා අතාරින්න. මේ මිශ්‍රණය පැය 2-3ක් විතර හොඳට නිවෙනකන් සෙට් වෙන්න තියන්න. මේ තියෙන්නේ පැය 2කමාරකට පස්සේ මම මේ වගේ කෝන්ෆ්ලවර් උඩින් දාලා මේක බුරුල් කරගන්නවා. බුරුල් කරගෙන මේ වගේ ලෑල්ලකට මේක දාගන්නවා. ඊට පස්සේ මැදට කෝන්ෆ්ලවර් දාගන්න ගමන් මේක අපිට අවශ්‍ය ප්‍රමාණයට අපි කපා ගමු. මෙන්න දැන් අපි මේකේ කෑලි කපාගෙන ඉවරයි. ඉතින් ඔයාලට තේ වේලකට පොඩි අයට හදලා දෙන්න ඉක්මනින්ම හදාගන්න පුළුවන් මේ රෙසිපි එක. ඉතින් ඔයාලට මගේ වීඩියෝ එක වැදගත් වුණා නම් channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් ඔබ අතරට එනකම් අදට ඔබෙන් සමුගන්නම්. ඔබට සුබ දවසක්.